රවින් තාර්ග කියන්නේ ලංකාවේ ඉහළ ජනප්‍රියතාවයක් උසුලන තරුණ ගායන ශිල්පියෙක්. ඩ්‍රීම්ස්ටා වේදිකාවෙන් කරලියට පැමිණි ඔහු මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්තේ ඔහුගේ ගායන හැකියාව නිසාමයි. ඒවගේම ඔහුට කාන්තා ප්‍රේක්ෂකවන්ගෙන්ද ලැබෙන්නේ අතිමහත් ආකර්ශණයක්. ඔහු ප්‍රසංගයකට ගියාම කාන්තාවන් ඔහුව ඇදරගන්න තරම් ඒක ප්‍රබලයි. ඉතින් ඔහු මේ දිනවල සෑම අවස්ථාවකම හිස්වසුමක් පනදිනවා. මේ නිසා සමාජ මාධ්‍යයේ බොහෝ තැන්වල සඳහන් වුණා ඔහු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව. මේකට සොයා බැලීමේදී අපට දැනගන්න ලැබුණේ මෙවන් කතාවක්. රවින් පසුගිය දවසක හිසගේ සම්බන්ධ ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා. ඉන්පසුව ඔහු දැඩිසේ රෝගාතුර වී ඇති අතර ඇඳෙන් නැගිටීමටවත් නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. මෙහිදී ඔහුගේ හිසකේ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති නිසා තමයි ඔහු මේ හිස්වසුම පළඳින්නේ. නැතිව ඔහු පිළිකා රෝගයට හෝ එවැනි වෙනත් කිසිම රෝගයකට ගොදුරු වී නැහැ. මේ වගේ අලුත්ම ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.